සුදවර මතු තුමන්ගේ සුදු සුවිශේෂයෙන් පුටාගත් කොටසකි සමජාති වහන්සේට මහිමය වේවා. එකල ජොහන්ගේ ගෝලය උන්වහන්සේ වෙත ආවොත් පරිසිවරුත් අපිත් නිතර උපවාස කරමු. ඒත් ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැයි ඇසූහ. ජේසුස් වහන්සේ උන්ට කතා කොට මෙසේ වදාළසේක. මනාලයා තමන් සමග සිටියදී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට ශෝක විය හැකිද? නොහැකිය. ඒත් මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් මේ දවසේදී උපවාස කරනු ඇත. සමිඳානන් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අප සමගේම පව් මැකේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රිය ආදර සහෝදර සහෝදරියනි, ආදර දූ දරුවනි, ශතාරික කාලය ගැන සඳහන් කරද්දී ශතාරික කාලය වරප්‍රසාදයේ කාලය කියලා කියනවා. මොකද්ද මේ වරප්‍රසාදය? ඇත්තටම මේ කාලේ අපි වරප්‍රසාදයක් අත්දකින්නවද? නේ? පට්ට රස්නේ. එහෙමද කියන්නේ? පට්ට රස්නේ. හොඳටම රස්නේ නේ? මොන වරප්‍රසාදයක්ද? ඉන්න බෑ රස්නේ. මේ අවුරුද්දේ විතර රස්නේ. ගිය අවුරුද්දේ චතාරික කාලේ වැස්සද? එහෙමත් කාලයක තමයි චතාරික කාලේ වැස්සක් තිබුණේ. අපි චතාරික කාලයට කොරස්ම කාලය කියලා කියනවා. ඒ කොරස්ම ස්වභාවය. ඒතර මේ කොරස්මය, මේ වරප්‍රසාදය නිකන් පරස්පර විරෝධීද? මේ අදහස්. මේ රස්නේ නිසා ගහකොළ වියලී ගිහිල්ලානේ. තනකොළ වියලී ගිහිල්ලා. නමුත් ගස්වල කොළ වියලී ගියාට, තනකොළ ගස්වල තනපත් වියලී ගියාට ඒවල මුල් වලට මොකද වෙන්නේ? ගස්වල මුල් මොකද වෙන්නේ? මුල් ගොඩක් ශක්තිමත් වෙනවානේ. මේ වගේ කාලයේ මේ ශාකවල පත්‍ර වියලෙන්න මුල් ශක්තිමත් වෙනවා. මොකද මුල් වලට දැනෙනවා ශාකයේ පත්‍ර වියලෙනවා, ශාකයේ පත්‍ර සඳහා ජලය අවශ්‍යයි. ඒ නිසා මුල් තව තව ශක්තිමත් වෙලා ජලය හොයාගෙන යන්න උත්සාහ කරනවා. එතකොට බාහිරින් තියෙන ශාකය වියලී ගියාට ශාකයේ අභ්‍යන්තරයේ තියෙන මුල ශක්තිමත් වෙනවා. ශාකයේ පේන්නේ නැති කොටස ජලය හොයාගෙන යනවා, ශක්තිමත් වෙනවා. එහෙනම් ඒක තමයි වරප්‍රසාදය. එහෙනම් චතාරිකේ ඔබට මට ආරාධනා කරන්නේ අපේ බාහිර ස්වභාවය ගැන කරදර වෙන්න නෙමෙයි. ඔබේ වගේ මුල ගැන කරදර වෙන්න. අපිට කොහෙන්ද පාද මුල්? නේ මුල් ඇදලා කියලා බලන්න වෙනවා නේ. අපේ මුල, අපේ අතුලාන්තය, අපේ අභ්‍යන්තරය, අපේ අභ්‍යන්තරය ශක්තිමත් වෙන්න ඕනේ. අපේ අභ්‍යන්තරය අර ශාකයේ මුල ජේසුව හොයාගෙන යනවා වගේ අපේ අභ්‍යන්තරය ජේසුව හොයාගෙන යන්න ඕනේ. ජේසුගේ වචනය හොයාගෙන යන්න ඕනේ. අන්න ඒකයි ප්‍රිය ආදර සහෝදරනි මේ කාලේ වරප්‍රසාදයේ කාලේ ඉන්නේ වෙන්නේ. එහෙම නැතුව බාහිර වරද්දි නම් කිසිම වරප්‍රසාදයක් නැහැ. රස්නේ දාඩිය දානවා හරි අමාරුයි නේ. නිදා ගන්නත් බැරෑට ඒ තරම් රස්න කියන්නේ රැය වෙද්දිත් අමාරුයි. නමුත් ඒ බාහිර ස්වභාවයේ අමාරුව අපි අත්දකිනවා වගේම එතනින් අතුලාන්තය අපි ශක්තිමත් කරගත යුතු කාලය. බලන්න ඒක හැම අවුරුද්දෙම මෙහෙම එක එහෙමයි. හැම අවුරුද්දෙකම ඒක එහෙමයි. ඒක වෙනසක් සිදු වෙන්නේ නැහැ.
ඒතර අපිට පණිවිඩයක් තියෙනවා එතන. අන්න ඒක තමයි අද දේව වචනයත් අපිට කියන්නේ. බාහිරව උපවාසය කරලා ඒ බාහිර උපවාසයෙන් යමක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ බාහිරව කරන උපවාසය අභ්‍යන්තරයෙන් ජේසුට කොච්චර සම්බන්ධ වෙලාද? අභ්‍යන්තරයෙන් ජේසුත් එක්ක ගමනක් යන තත්වයකට පත් වෙලාද? මොකද පළවෙනි කියවීමේ කියලා දිවසරයා දේශකේ පණිවිඩය දෙවියන් වහන්සේගේ පණිවිඩය උඹලගේ උපවාසය මට එපා වෙලා තියෙන්නේ. මොකද උඹලා උපවාස කරන්නේ මට පේන්න මගෙන් යමක් බලාපොරොත්තු වෙන. අපේ උපවාසයෙන් අපි දෙවියන් වහන්සේගේ යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ පගාවක් බලාපොරොත්තු වෙනවනේ. ඒක ඇති ඵලෙ මොකද්ද? අපි උපවාසය කියලා අපි කියමු අපි එක්වරු සීලය රකින්නයි කියලා. අපි එක්වරු සීලය රැකලා දවල්ට කන්නේ නැතුව ඉඳලා දෙවියන් වහන්සේගෙන් පගාවක් බලාපොරොත්තු වෙනවා. හරි වැඩක් නේද? ඒ උපවාසයේ වැඩක් නෑ ප්‍රියාදර සහෝදර සහෝදරිනි. ඒ උපවාසයෙන් එහාට ගිය දෙවියන් වහන්සේගේ පණිවිඩය ජීවත් කරන උපවාසයක් වෙන්නට ඕනේ. අපි සමහර විට චතුරාර්ය කාලයේ උපවාස කරන එක ඇත්තටම අපිට කන්න තියෙද්දි නොකා ඉන්නවයි කියන එක ලොකු කැපකිරීමක්. නමුත් සමහර මිනිස්සුන්ට එක්වරු සීලය කියන එක සමහර විට මුළු අවුරුද්දම එක්වරු සීලය තමයි. දවසක් කෑවොත් දවසක් නොකා ඉන්න මිනිස්සු ඉන්නවා ජීවත් වෙනවා හැම මිනිස්සු. ඒතර ඒ අයට චතුරාර්යකේම වෙන්න ඕනේ නැහැ එක්වරු සීලය රකින්න. වේලක් කාලා වේලක් නොකා ඉන්න අය කොච්චර ඉන්නවද නේ? නමුත් එහෙම තත්වයක් තුල අපිට කන්න තිබිලත් නොකා ඉන්නවා කියන්නේ ඒක ලොකු දෙයක්. හැබැයි එක්වරු සීලය රකින්න දවසටම තමයි ඔක අමාරුවනේ. දැන් සාමාන්‍යයෙන් අපි කොච්චරනම් දවස් තියනවද සමාජ රාජකාරී වැඩ අධික නිසා දවල්ට කෑම කන්න අතපසු වෙන සමහර විට පරක්කු වෙන දවස් කොච්චර තියනවද නේ? අපිට නම් තියනවා ඔයගොල්ලන්ට කොහොමද දන්නේ? වැඩ රාජකාරී අධිකයි ඉතින් සමාජයට කන්න පරක්කු වෙනවා. එහෙම නැත්නම් කන්න වෙලාව පරිණෝ. නමුත් ඒක ඒ දවස්වලට සමාජයට බඩගින්න දැනෙන්නේ නැහැ. නමුත් එක්වරු සීලය රකින්න දවසට දවල් 12ට ඉස්සෙල්ලා බඩගින්න එනවා. 11 ඉඳන් බඩගින්න. ඉතින් ඒක ලොකු කැපකිරීමක් හැබැයි. එහෙම තියෙද්දි කන්න තියෙද්දි නොකා ඉන්නවා කියන කැපකිරීමක්. නමුත් ඒකෙන් විතරක් අපිට සතුටු වෙන්න බෑ. ඒ දේ කරලා විතරක් සතුටු වෙන්න බෑ. එතනින් එහාට තියෙන පණිවිඩය තේරුම් ගන්නට ඕනේ. අපේ වත් පිළිවෙත් මේ කතෝලික දහම විතරක් නෙමෙයි ඕනම දහමක මේ වත් පිළිවෙත් ගොඩක් වැදගත්. නමුත් ඒ වත් පිළිවෙත් ඉෂ්ට කරලා අපේ ජීවිත ක්‍රමයේ වෙනසක් නැත්නම් ඒක ඇති වැඩක් නැහැ. දැන් අපි අද පාද නමස්කාරය ගියා. ගොඩාක් හොඳයි. නමුත් පාද නමස්කාරය ගියා අපි ගෙදර ගිහිල්ලා රණ්ඩු වෙනවා නම් අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක කෑ ගහ ගන්නවා නම් නැත්නම් ගෙදර ගිහිල්ලා මොනවද අපේ තියෙන්නේ ප්‍රසිද්ධ ක්‍රීඩාව මොකක්ද මට නම් මතකත් නැහැ. බූරු ගහන එක මොකක්ද බූරු නෙමෙයි ඒක කියන්නේ මොකක්ද? රම්මි නේ මෙතන පාද නමස්කාරය කළා. හරි පාද නමස්කාරය කළා. පාද නමස්කාරය කරලා ගිහිල්ලා ඊට පස්සේ රම්මි ගහනවා නම් නේ එතකොට ඇති ඵලය මොකද්ද? භක්ති අභ්‍යාසය කළා. නමුත් ජීවිත වෙනසක් වෙලා නැහැ. භක්ති අභ්‍යාසය කරන්නා වාලේ කරලා. පාද නමස්කාරයේ ස්ථාන 14ම ගිහිල්ලා ඊට පස්සේ කොහරි අසකට ගිහිල්ලා අසභ්‍ය වීඩියෝ පටනම් අපි බලන්නේ. වැරදි දේවල් නම් නරඹන්නේ. ඇති ඵලය කුමක්ද? සුද්ධෝපය කරලා ඊට පස්සේ අම්මත් එක්ක මහා රණ්ඩුවක් නම් ඇති ඵලය මොකද්ද? අපේ උපවාසය. අන්න ඒ වගේ තමයි. එදා මේ මිනිසුන්ගේ උපවාසය දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණේ නැත්තේ ඒකයි. මේ මිනිසුන්ගේ භක්ති අභ්‍යාසය දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණේ නැත්තේ ඒකයි. ඒක භක්ති අභ්‍යාසයේ වරදක් නෙමෙයි. එහෙමයි කියලා භක්ති අභ්‍යාසය නොකරීමක් නෙමෙයි. භක්ති අභ්‍යාස කරන්න ඕනේ. නමුත් භක්ති අභ්‍යාසය තුළ මට ගෙනහැරෙන පාඩම මගේ ජීවිතේ මම ජීවත් කරවන්නට ඕනේ.
ඒක කරන්නේ නැත්නම් ඇති ඵලය මොකද්ද? අපි ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ සායද අපි පල්ලිත් එනවා, අපි පාද නමස්කාරෙත් යනවා, අපි ඔක්කොම කරනවා. හැබැයි අපේ අනිත් වැඩත් අපිට කරන්න ඕනේ. අනිත් වැඩ නවත්තන්න බෑ. අනිත් වැඩත් ඔක්කොම කරන ගමන් මේ ටිකත් කරන්න ඕනේ. එහෙම කතෝලිකකමක් ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා අපි ආව. ඒක සැබෑ පරිසවරකමක් බව මතක් කර දෙනවා. ඒ පළවෙනි කියම එහෙම මතක් කරද්දී සුවිශේෂය තුළ අපි දකින්නේ ඉස්නාක ජෝහන්තුමාගේ ගෝලයෝ ඇවිල්ලා ජේසු ඉදිරියේ කියනවා. මොකද ගොඩාක් වෙලාවට ඉස්නාක ජෝහන්තුමාගේ ජීවිතයයි ජේසුගේ ජීවිතයයි සංසන්දනය කරන්න පෙළඹුණා එදා කාලේ. මොකද මේ ජීවිත දෙක හාත්පසින් වෙනස්නේ. ඉස්නාක ජෝහන්තුමා කියන්න තියෙන දේ කෙලින්ම කියපු කෙනෙක්. නමුත් ජේසු එහෙම කිව්වේ නෑ. ජේසු උපමාවන් උපයෝගී කරගත්තා. ඉස්නාක ජෝහන්තුමා බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කළේ. නමුත් ජේසු එහෙම අල්පේච්ඡ වුණේ නෑ. ඔය වගේ අපිට සමාන අසමානකම් ගොඩාක් දුරට තියෙන අසමානකම්. ඒ නිසා ගොඩක් වෙලාවට මේ ඉස්නාක ජෝහන්තුමාගේ ජීවිතයයි ජේසුගේ ජීවිතයයි සංසන්දනය කරන්න උත්සාහ කළා. ඒ නිසා දැන් ඉස්නාක ජෝහන්තුමාගේ ගෝලයෝ ඇවිල්ලා කියනවා ජේසුට කියනවා ඔබ වහන්සේගේ ගෝලයෝ උපවාස කරන්නේ නැහැ. පරිසයරුත් උපවාස කරනවා, අපිත් උපවාස කරනවා, ඔබ වහන්සේගේ ගෝලයෝ උපවාස කරන්නේ නැහැ. ජේසු කියන උපවාසයේ සැබෑ කේන්ද්‍රස්ථානයේ විය යුත්තේ මව. ජේසුයි සැබෑ කේන්ද්‍රස්ථානයේ විය යුත්තේ. ඒතර කේන්ද්‍රස්ථානය ඒ සම්බන්ධ පණිවිඩය ඔබත් එක්ක තියෙද්දී ඔබේ පණිවිඩය තුල නම් ජීවත් වෙන්නේ, ඔබ ජේසුත් එක්ක නම් ජීවත් වෙන්නේ. එතකොට ඒ උපවාසය අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. සමහර විට එහෙම බලද්දී ඒකනේ පසුගිය වසරේ සුදෝතම පියතුමා සඳහන් කළේ ආහාර වලින් උපවාස කරන්නම අවශ්‍ය නැහැ. ඒකේ මම කියන්නේ ඔබගේ උපවාසය නවත්තන්න කියලා. නමුත් සුදෝතම පියතුමා කියනවා සමහර අය නොකා නොබී ඉන්නවලු. නමුත් කැත වචන ප්‍රකාශ කරන, වැරදි වචන ප්‍රකාශ කරන, අන්න ඒ වලින් උපවාස වෙන්න. අනුන්ට ඊර්ෂ්‍යා කරන එකේ උපවාස වෙන්න. අනේකයි මේ යුත්තේ කියන දේ සුදෝතම පියතුමාත් කියනවා. අපි ඒකයි අර ජේසුව ජීවත් කරවන්න ඕනේ. ජේසුගේ පණිවිඩය ජීවත් කරවන්නට ඕනේ. ජේසු කේන්ද්‍රගත වෙන්නට ඕනේ. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ මනාලයා ඔබත් සමග ඉඳිද්දී ඔබ දුක් වෙන්නේ නැහැ. නේ? මගුල් ගෙදරක මනාලයා ඉදි දුක් වෙන්න අවශ්‍යද? අපි එහෙම දුක් වෙන්නේ නැහැ. දැන් එදා ජුදා සමාජයේ පුරුෂාධිපත්‍යනේ. පුරුෂාධිපත්‍යයෙන් තමයි කියන්නේ මේ විදිහට. මනාලයා ඔබ එක්ක ඉන්නවා නම් ඔබ කනගාටු වෙන්න ඕනේ නැහැ, ඔබ දුක් වෙන්න ඕනේ නැහැ කියන දේ. නමුත් ඉතින් අද ඉතින් පුරුෂාධිපත්‍ය නෙමෙයිනේ තියෙන්නේ නේ. අද පුරුෂාධිපත්‍යද? එදා මංගල්‍ය උත්සවයේ ප්‍රධානියා මනාලයා. නේ? එදා මගුල් ගෙදර ප්‍රධානියා මනාලයා. අද මගුල් ගෙදර ප්‍රධානියා කවුද? මනාලයාද මනාලියද? එදා පුරුෂාධිපත්‍ය සමාජයේ ඉන්න මනාලයා තමයි ප්‍රධානයා. අද 9ට තියෙන පූජාව 9 මාත්‍රවත් පදක් ගන්න බැරුව පාද බලන් ඉන්නේ කවුරු නේද? මනාලයා යනකන් ඉන්නවද කවදාවත්? මනාලේ අනේ මිනිහා වෙලාවට ඇවිල්ලා 9 පූජාවට මිනිහා 8:50ට ඇවිල්ලා. නමුත් මනාලි 9 වහන්ටත් නැහැ. ඉතින් වාද බලන් ඉන්න ඕනේ. එතකොට අද පුරුෂාධිපත්‍ය නෙමෙයි නේ. අද ස්ත්‍රී ආධිපත්‍ය. ඒ කියන්නේ ස්ත්‍රී ආධිපත්‍ය කියන එක මම දන්නේ නැහැ. ඒක එහෙම කියන එක මේ ඊයේ එක සහෝදරියක් අම්මා කෙනෙක් ඇවිල්ලා මට කිව්වා අනේ ෆාදර් පුළුවන් නම් මගේ දියණියව දැන් එහෙම කිව්වම හැමෝම ඇවිල්ලා කියන්න එපා ෆාදර් ඉස්කෝලේ වලට දාලා දෙන්න කියලා. එහෙම අපිට කරන්න පුළුවන් කමක් නැහැ. මගේ නෙමෙයි ඉස්කෝලේ. පුළුවන් නම් දියණියව මේ සාන්ත පීතර විදුවල මේ සෙන්ට් ජූඩ් එක ඉංග්‍රීසි මීඩියම් පන්ති ඉස්කෝලේ තියෙන්නේ.
ඒකට දාලා දෙන්න කියලා දැන් ඇප්ලිකේෂන් අරගෙන ඔක්කොම කරගෙන. ඉතින් මම අධිවරු පියතුමාට කතා කළා. අධිවරු පියතුමා කියනවා ෆාදර් පිරිමි ළමයින් එක්කෙනෙක් නම් ගෑනු ළමයි 3 දෙනෙක්. ඒ කියන්නේ පිරිමි ළමයින්ගේ අයදුම්පත් ලැබුණා නම් 40ක් ගෑනු ළමයි සඳහා අයදුම්පත් ලැබිලා තියෙන 120ක්. 120ක්. එතකොට අද පුරුෂාධිපත්‍යය නැති වෙන තත්යකට බැහැලා තියෙන්නේ නේ. පිරිමි ගහනේ අඩු වෙලා තියෙන්නේ. පිරිමි ප්‍රමාණය අඩු වෙලා. කාන්තාව වැඩි වෙලා. අර මුස්ලිම් ක්‍රමයට යන්න වෙයි දන්නෙත් නෑ. මාර වැඩේ වෙන්නේ නේ. පිරිමි අයත් නම් hina යනවා එහෙම කියද්දී. සමහර පිරිමි කියනවා වාද එක්කෙනෙක් එක්ක ජීවත් වෙන්න අමාරුවෙන් කියලා. ඉතින් කොහොමද නේ? දෙතුන් දෙනෙක් හම්බුණා. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ කතෝලික විශ්වාසය තුළ අපගේ විවාහය කියන්නේ කොච්චර වටින දෙයක්ද? ඒ නිසා ඒ පුරුෂාධිපත්‍ය සමාජය තුළ ඉඳලා තමයි කියන්නේ මනාලයා ඉන්නවා නම් උපවාස කරන්න අවශ්‍ය නැහැ. මනාලිය ගැන කිසිම සම්බන්ධ සලකලාකුත් නැහැ. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ එකෙන් උන්වහන්සේ කියන්න උත්සාහ කරන්නේ ඔබේ මගේ උපවාසයේ ඔබේ මගේ ධර්ම ක්‍රියාවල ඔබේ මගේ හැම ක්‍රියාවකම කේන්ද්‍රස්ථානයේ ජේසු වෙන්නට ඕනේ. ජේසු අරමුණ වෙන්නට ඕනේ. ජේසුගේ දහම කේන්ද්‍රස්ථාන වෙන්නට ඕනේ. ජේසු කියපු දේ කරන ජීවිතයක් වෙන්නට ඕනේ. එහෙම නැතුව පාද නමස්කාර දුසින් ගණන් ගිහිල්ලත් තවමත් අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩු වෙනවා නම් පාද නමස්කාර දුසින් ගණන් ගිහිල්ලා තවමත් එක එක වැරදි දේවල්ට යොමු වෙනවා නම් අපේ ජීවිතේ ඒ උපවාසයේ ඇති පළක් නැහැ. අපේ ජීවිතේ ඒ භක්ති අභ්‍යාසයන් වල ඇති වැඩක් නැහැ කියන දේ ජේසුස් ඔබට මට ප්‍රකාශ කරනවා. ඉතින් අපි කරන භක්ති අභ්‍යාසයන් අපි කරන දේ වඩා අර්ථවත් කර ගන්නට අවශ්‍ය ශක්තිය අපි ඉල්ලමු. විශේෂයෙන් අපි පල්ලි එනවා හොඳයි. අපි පාද නමස්කාරය කරනවා හොඳයි. ඒවා හැම දෙයක්ම වටිනවා. නමුත් ඒ වගේම අපේ ජීවිතයේ යම්කිසි වෙනසකට ඇතුළු වෙන්නට ජේසුස් තුල අපි ශක්තිය ඉල්ලා යාක්ෂා කරමු.